මහින්ද එක්ක රට මොහොල්ලන් සිටි මර්වින් සිල්වාගේ ඒ කාලේ කියුම් කෙරුම් ගැන නොසිතූ කතා එළියට ඇසින් දුටු සිදුවීම මෙන්න. මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආණ්ඩුවේ සිටි ප්‍රබල අමාත්‍යවරයෙකු මර්වින් සිල්වා මහතා මේ වන විට පසුවන්නේ අත්අඩංගුවේ. ඔහුට නැවත ගැලවීමක් ලැබේවිද නොලැබේවිද යන්න පිළිබඳව කිසිවෙකුටත් සිතාගත නොහැකි වන්නේ ඔහුට ඉතා ප්‍රබල චෝදනා රැසක්ම විභාග වන හේතුවෙන්. කැලණියම හොල්ලාගෙන සිටි මර්වින් සිල්වා මහතා 1944 වසරේ මාර්තු 25 වෙනි දින උපත ලබා ඇති අතර මේ වන විට ඔහු 81 වෙහි පසුවනවා. චේ මාරි ලුසීඩා සමග විවාහ වූ මර්වින් සිල්වාට මාලක සිල්වා නැමැති පුතෙකු සිටිනවා. ඔහු විවාහ සිටින්නේද විදේශ ජාතික තරුණියක සමගයි. ඔහුද ආන්දෝලනාත්මක චරිතයක් වනවා. රාජ්‍ය නිලධාරියෙකු ගස් බැදීම, ජාතික රූපවාහිනියට පහර දීම, සියත සිරස වැනි ආයතන වලට ගිනි තැබීම වැනි බොහෝ සිදුවීම් නිසා ජනතා අප්‍රසාදයට පත් වූ මර්වින් සිල්වා මහතාගේ ජාතික රූපවාහිනියට පහර දීමේ සිදුවීමට වසර ගණනාවකට පසුව මුල්වට්ට රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු හෙළිකොට තිබෙනවා. උපුටා ගැනීම මේ ආකාරයෙන්. මට තිබුණ ලොකු වතුර බෝතලයක්. නිවුස් රූම් එකේ වතුර ෆිල්ටරයෙන් ඒක පුරවන්න සෑහෙන වෙලාවක් ගත වෙනවා. දවසක් ඒ බෝතලයට වතුර පුරවන අතරේ මට ඇහෙනවා මහා කලබලයක්. කවුද බොහෝ මාවේගෙන් ඵලයන් එළියට කියනවා. කොහොමත් ප්‍රවෘත්ති කාමර බොහොම කලබලකාරී. ඒ නිසා සද්ද ඇහුනට අපි එච්චර ගණන් ගන්නේ නැහැ. ඔළුව උස්සලා බලනකොට නිවුස් රූම් එකේ අපි කවුරුත් මවකට වගේ ආදරය කරන නන්දක්කයි නදීසයි මාව වට කරගෙන අන්න මර්වින් සිල්වාවිත් TMG වර්ගන ගියා. TMG කියන කිට්නමින් අපි හැඳින්වුවේ TMG චන්ද්‍රසේකර. එවකට ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක. මම ඔහු යටතේ සේවය කළේ සහකාර අධ්‍යක්ෂක ඉංග්‍රීසි ප්‍රවෘත්ති හැටියට. මම එළියට දුවගෙන ඇවිත් බලනකොට මර්වින් සිල්වා ඇතුළු පිරිසක් කොරිඩෝව දිගේ TMG වරගෙන සභාපතිවරයාගේ කාමරයට ඇතුළු වුණා. මම තිලක් මහගමගේත් සභාපතිවරයාගේ කාමරයෙන් පිටත රැඳී සිටියා. එවකට රූපවාහිනී සභාපතිවරයා ලෙස කටයුතු කළේ මහාචාර්ය ආරියරත්න ඇතුගල. කාමරය ඇතුළෙත් බොහෝම රළු පරුළු වදන් ඇහෙනවා. හිටියටියම TMG කාමරයේ දොර අරගෙන එළියට ආවා. ඔහු පසුපසින් කොණ්ඩේ පාට කරගත් රස්තියාදුකාර පෙනුමක් ඇති සිහින් සිරුරකින් හිමි පුජ්‍යලේ දුවගෙන විත් TMGගේ කොරඩෙන් අල්ලලා නැවත සභාපතිවරයාගේ කාමරයේ දෙසට ඔහු ඇදගෙන යාමට උත්සාහ දැරුවා. ඔහු තමයි කුඩුනුවන්. එහෙම අපේ ආයතනයේ ඇතුළට වෙත් ඔහොම කරන එක හරිද? මහගමගේ විමසා සිටියා. ඇයි මොකද තමයි මමත් අහන්නේ. ඉඳපන් තොට. මම රූපවාහිනී රිසෙප්ෂන් එක ළඟට දිවා ආවා. මර්වින් සිල්වා ඇවිත් TMGට ගහනවා. මම උස්සඩින් කියා සිටියා සංස්ථාවේ සෙසු පිරිසට මේ සිද්ධිය ගැන. ඒ වෙනුවට අවබෝධයක් තිබුණේ නැහැ. කඩිගුලක් ඇවුස්සුනා වගේ මිනිස්සු එක පොදියට එන්න පටන් ගත්තා. සභාපතිවරයාගේ කාමරයේ පිරිස ඇවිත් වට කළා. මුළු කොරිඩෝවම අතුරු සිදුරු නැතුව පිරී ගිහින්. මර්වින් සිල්වා එක විටම සභාපති කාමරේ දොර අරගෙන එළියට පැමිණියා. ඇයි මොකද්ද ප්‍රශ්නේ? රාජ්‍ය නිලධාරීන් ගස්පදින යන තැන ප්‍රසිද්ධිය ගේම ඉල්ලන මර්වින් සිල්වාට කවුද බය නැත්තේ? පිරිස නිහඬයි. ඒත් එකම එක මිනිස්සෙක් තම හඩ අවදි කළා. මේ කතා කළේ ජනතා විමුක්ති පෙරමුණේ රූපවාහිනී වෘත්තීය සමිති නායකයා. මට ඇත්තටම ඔහුගේ නම මතක් වෙන්නේ නැහැ. හැබැයි මේ වෙන සිද්ධියට ඔහු අදාළයි. ඇමතිතුමා, ඔබතුමා එහෙම රාජ්‍ය ආයතනයකට ඇතුළු වෙලා මෙහෙම හැසිරෙන එක හරිද? ඔහු ප්‍රශ්න කළා. මර්වින්ට මල පැන්නා. "තමුසේ කවුද මගෙන් එහෙම අහන්න?" මර්වින් පෙරලා ඇහුවා. මර්වින්ට දැන්න Taman වැඩේ වරද්දගත් බව. සංස්ථා සේවකයන්ගෙන් එල්ල වූ දැඩි ප්‍රතිරෝධය හමුවේ මර්වින් සභාපතිවරයාගේ කාමරයේ රැකවරණය ලැබුවා. මේක හරිම දෛවෝපගත කාරණයක්. මොකද මර්වින් සිල්වා ඇතුළු පිරිස Tamanට පහර දීමට ප්‍රවෘත්ති කාමරයට ඇතුළු වූ විට ඔහු තම රැකවරණය පතා දිව ගියේ සභාපතිවරයාගේ කාමරයට. එහෙත් මර්වින් සිල්වා නැමැති බලගතු දේශපාලඥයාගේ තර්ජය වලින් Tamanට ගැලවිය නොහැකි බව අවබෝධ වූ වහම TMG එළියට පැන්නා. සංස්ථා සේවකයන්ගේ අභියෝගයට මුහුණ දී ගත නොහැකිව මර්වින් පැන්නෙත් ප්‍රොෆෙසර් ඇතුගලගේ කාමරයට. කොහොම වුණත් දැන් වැඩේ දුරදිග ගියා. ගියේ නෝන ඇතුන්ලාවවත් අද්දන්න බෑ කියලා පැරණි සිංහල කියමනක් තියෙනවා. ඉංග්‍රීසියෙන් මේකට මගේ ඉංග්‍රීසි ගුරුවරයා වූ නැසීගේ අපේ මෙත්තානන්ද සර් දීපු සමාන උපමාව what is done cannot be undone කියලා කුපිත වූ සංස්ථා සේවකයන් කුඩුනුවන්ව ඉල්ලා සිටියා. ඇඩ්මින් එකේ සාරි ඇඳපු එක අක්ක කෙනෙක් සභාපතිවරයාගේ කාමරයේ දොරට ගහව පයින් පාරෙන් දොරේ පළුවක් ලෙෆ්ට්. අවසානයේ මර්වින් සිල්වා ඇතුළු පිරිසගේ ආරක්ෂාවට STF එක ඇඳෙව්වා. විරු වැඩි සිටි සංස්ථා සේවකයන් දැන් බිල්ලක් ඉල්ලනවා. මර්වින් දෙන්න බෑ. කීයටවත් සංස්ථාවේ කොරිඩෝව සහ ලොබිය සේවකයන්ගෙන් පිරීලා මුන් අවසානයේ කුඩුනුවන් එළියට දෙන්න තීරණය කළා. STF ඔප්ෂන් B එක තමයි මර්වින් කඹයක් දාලා සභාපතිවරයාගේ කාමරේ ජනේලයෙන් බස්සන එක. අපි ජනේලයට පහලින් රූපවාහිනී සේවක පිරිසක් ස්ථානගත කළා. කඹ දිගේ එන මර්වින්ව පිළිගන්න. කුඩුනුවන්ට ගැහුවේ පිරිමි නෙවෙයි ගෑනු.
කොරිඩෝව දිගේ STF ආරක්ෂාව මැද්දෙන කුඩුනුවන්ට චටපට ගාලා දෙපැත්තේ ඉන්න ගෑනු දුවේ පහර දෙනවා. ලොබියෙන් එළියට ආපු කුඩුනුවන්ට සංස්ථා සේවකයෝ පන්න පහර දුන්නා. ඇත්තටම මිනිහා පව්. වරෙන් යන රූපවාහිනියට ගේමක් දෙන්න කියලා මර්වින් කියන්නේ නැති. ජීවිතය ලබන හොඳම පාඩම තමන් ඉදිරියේ ඇති කියලා එයා නොහිතන්නේ නැති. දැන් ප්‍රශ්න සෙටල් වගේ පේන්නේ. සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකාරයෙක් මම. මේ සියලු ප්‍රශ්න ඇති කරපු මර්වින් තාම උඩ. ඇත්තටම මේකට වක් කියන්න ඕනේ මර්වින්. සංස්ථා සේවකෝ එක පොදියට සභාපතිවරයාගේ කාමරේ පිහිටි මහලට නැවත දිව ගියා. අවසානයේ මර්වින් එළියට ගන්න STF එකට සිද්ධ වුණා. මර්වින්ට ලැබුණු සංග්‍රහය කුඩුනුවන්ට ලැබුණු සංග්‍රහයට නොදෙවෙනි නෑ. ස්ත්‍රී පුරුෂ දෙපැත්තම හොඳටම ගැහුවා. කාන්තාවන් පෙරමුණ ගත්තා. රූපහානි ලොබිය අතුරු සිදුව නැතුව පිරී ගිහින් ලොබියේ පටු දොරටුවෙන් මර්වින් එළියට රැගෙන යාම ඔහුට ආරක්ෂක කවයක් ලෙස රැකවරණය සැලසූ STF නිලධාරීන්ට ප්‍රශ්නයක්. ලොබියේ දොර පෙන්න නොපෙන්න තැනට එන මර්වින්ට සසර කතරින් එතර වීම තව තවත් දුරස්ත බව මෙනෙහි කරමින් ජාතික රූපවාහිනියේ සුබසාධක සමිතියේ සේවකයන් ලබා දෙන තල්ලුවෙන් ඔහු නවතින්නේ පිටවයාමේ දොරටුව ළඟ නෙවෙයි ඉංජිනේරු වංශයේ සේවකයෝ ළඟ. තමන් වෙත සූදානම් කළ විසක් දන්සල පිහිටි MCR එක ළඟ දොරේ. අවසානයේ ඉන්දියාවේ හෝලිවුඩ් සීගන්වන ඊස්මන් වර්ණ කුඩු ප්‍රහාරක චමත්කාරය විඳින්මින් මර්වින් සිල්වා මහතා සංස්ථා පරිශ්‍රමයේ නිප්මගියේ අපේ සහෝදර ගුවන් විදුලි සංස්ථාවේ සේවකයන් විසින් සංවිධානය කළ ලද මඤ්ඤොක්කා දන්සලක රස පහස විඳිමින්. හැබැයි මර්වින් අතෑරියේ නෑ. රූපවාහිනී පුස්තකාලයේ රංජනී 154 කිරිබත්ගොඩ බස් රථයේදී දැලිපිහි පාරකට ගොදුරු වුණා. අර JVP අයියා වැටෙන්න බස් වෝල්ට් එකේ ඉද්දී අතුරුපැදියක පිටුපසසුනේ සිටි අය එක්ක කළ කඩු ප්‍රහාරයෙන් ඔහුගේ ගෙල පිටුපස තුවාල සිදු වුණා. ඔහු ඉසනමුවේ නැත්නම් මේ ප්‍රහාරය හිතාන මතාම එල්ල කෙරුණේ හිස කනින් වෙන් කිරීමට. මර්වින් සිල්වා ඒ කාලේ කොතරම් ප්‍රබලද කිව්වොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හෝ බැසිල් රාජපක්ෂටවත් මේ පළිගැනීමේ ප්‍රහාර නතර කරන්න බැරි වුණා. මම දන්න කාරණයක් තියෙනවා. හැබැයි හරියටම හරිද කියලා ඔප්පු කරන්න මට සාක්ෂි නෑ. ඒ තමයි ඔන්න බැරිම තැන මහින්ද මර්වින්ව ගෙන්නුවා. ටෙම්පල් ට්‍රීස් වලට. අනේ නෑ සර් මම මේ කිසි දෙයක් දන්නේ නෑ. මේවට මම සම්බන්ධ නෑ මර්වින් කියලා තිබ්බා. ඒ හැමෝට එක්කුණු ගෝඨා හාඩාමති කළා. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ තමුසේ රූපවාහිනියට කඩාපැන්න දවසේ ඉඳලා. ආයෙමත් මෙහෙම දෙයක් වුණොත් මම දන්නව කරන දේ. ගෝඨා දැඩි සොරෙන් කියා සිටියා. ගෝඨාගේ තර්ජනයේ හමුවේ මර්වින් සිල්වා නිහඬ වුණා. එදායින් පස්සේ තමයි රූපවාහිනී සංස්ථාවේ සේවකයන්ට පහර දෙන එක නතර වුණේ. යනුවෙන් ඔහු පවසා තිබුණා. උපුටා ගැනීම අවසන්. බලය ඇති විට දේශපාලනයෙන් මත්වී ඉන්පසුව කළ කී දේවල් වලට වන්දි ගෙවීමට සිදුවීම වර්තමාන දේශපාලකයන්ටද ඉගෙනගත යුතු අපූර්ව පාඩමකි.